අද මම අරගෙන ආවේ තවත් රිවිව් එකක්. ඉතින් ඇත්තටම මේක මම කියවගෙන යද්දි ෂොක් වෙච්ච පොතක්. මොකද මේකේ මුල චුට්ට කියවලා ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් බෙදාගද්දි මං හිතුවේ ඇත්තටම මේකේ තියෙන තේ ගැන කියලා. තේ ගැනත් තියෙනවා තමයි. ඉතින් ඒ වුණාට මම චුට්ටක් හිතුවා මේකේ පිදුම දැක්කහම ඇයි මේ ප්‍රේමේ නාමයෙන් උමත වුණු තමන්ට තමන්වත් අමතක වුණු දුකම විඳි සියලු ගැහැණුන්ට කියලා තියෙන්නේ කියලා. මොකද ඒකේ මුල ටිකේ තිබුණේ ඇත්තටම තේ ගැන නිසා. ඉතින් ඒ වුණාට මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කියවන්න ඕනි පොතක්. මොකද මේකේ තියෙන්නේ ඇත්ත ජීවිතයේ සහ හිතලු වල වෙනස තෝරගන්න බැරි ගර්ල් කෙනෙක් වටා බැඳිච්ච කතාවක්. ඇත්තටම හරිම ලස්සනයි මේක. මට දැනුණු විදිහට මේකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ චායි කියන ගෑල් ළමයයි බිනුක් කියන පිරිමි ළමයයි තමයි. ඉතින් මේක නම් ඕගොල්ලෝ මිස් කරගන්න හොඳම නැති කතා පොතක්. අන්තිමට කතෘ සටහනෙත් දාලා තියෙනවා. එයා සාමාන්‍යයෙන් ලියන්නේ මේ වගේ මානසික සෞඛ්‍ය පැත්තට බරුණු පොත් කියලා. ඇත්තටම මේ ඕතගේ මම පොතක් කියවපු ෆස්ට් ටයිම්. ඉතින් ඔයාලත් කියවලා බලන්න හරිම ලස්සන හැපි එන්ඩින් එකක් තියෙන පොතක්. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්නම්.